අද මම ඔයගලන්ට අරගෙන ආවුණ චීස් කේක් වගේම රස යෝගට් කේක් රෙසිපි එකක්. ඉතින් මේක හදන්න ඔයාට යන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. ඒ වගේම තමයි හරිම අඩු අමුද්‍රව්‍ය ටිකක් තමයි යන්නේ. හරිම ලේසි ලෑස්ති කරගන්න ටක් ගාලා හදලා රස බලන්න පුළුවන්. ගොඩක් රසවත් රෙසිපි එකක් තමයි ඔන්න අද ගෙනාවේ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට එකතු කරගන්න සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 3ක්. ඒකට අපිට ඕන කරනවා යෝගට්. මම යෝගට් කප් 2ක් ගන්නවා. ඒකත් මේ වගේ දාගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා පාන් පිටි මෙසැඳි 3ක්. ඊළඟට පන් මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර් තෙහෙඳි 1ක්. මෙතනදී ඔයාලට කියන්න ඕනේ සීනි මම මෙතනදී එකතු කරේ නැහැ. යෝගට් වල සීනි තියෙන නිසා. නමුත් පැන් රස ටිකක් වැඩිපුර කනවා නම් අනිවාර්යයෙන්ම සීනි මෙසැඳි 5ක් වගේ එකතු කරගන්න. එතකොට ගොඩක්ම රසයි. දැන් අපිට පුළුවන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. හොඳට ක්‍රීම් එකක් වෙනකම් මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් ඔයාලට බ්ලෙන්ඩ් එකක් නැත්නම් විස්ක් එකෙන් උනත් මේක කරගන්න පුළුවන්. ඔන්න අපේ මිශ්‍රණය හරි. ඊළඟට ඔයාලට පුළුවන් මේ වගේ ට්‍රේ එකකට දාගන්න. ඉතින් ඔයාට මේක oven එකේ හදා ගන්නත් පුළුවන්. ගෙදර ලිපේ හදා ගන්නත් පුළුවන්. ලිපේ හදනවා නම් ඔයා අපි සාමාන්‍ය කේක් එකක් හදන විදියටම භාජනය ඇතුළේ ප්‍රී හීට් කරලා ට්‍රේ එක තියාගන්න. විනාඩි 25ක් වගේ තියාගත්තා නම් හරි. oven එකේ හදනවා නම් 180ට විනාඩි 15ක් වගේ බේක් කරගත්තා නම් හරි. ඔන්න මේ තියෙන අපේ රස්ම රස යෝගට් කේක් එක. මේක හරිම රසවත්. ඔයාලට දැක්කම පේනවා ඇති. ඉතින් මම සීනි එකතු කරපු නැති නිසා මේකට අයිසින් සීනි ටිකක් දාගන්නවා මේ වගේ. ඒ වගේම තමයි කැමති නම් පැණි ටිකක් උනත් එකතු කරලා මේක රසවත් කරගන්න පුළුවන්. ඇත්තටම හරිම රසවත්, හරිම ලේසි හදන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදලා බැලුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.